අපි හිතාගෙන ඉන්නේ මේ පෘථුවියේ නියම පාලකයෝ අපි කියලා. අපි අහස උසට ගොඩ නැගිලි හැදුවා, අභ්‍යවකාශයට ගියා, පෘථුවිය අපිට ඕන විදිහට පාලනය කරන්න පටන් ගත්තා. හැබැයි ඔබ දන්නවාද? අපි පාද යට අපිටත් වඩා දියුණු, අපිටත් වඩා සංවිධානාත්මක සහ අපිටත් වඩා බලවත් අධිරාජ්‍යයක් තියෙන බව. ඔව්, අපි අද කතා කරන්නේ කුහුම්බුවන් ගැන. ඔවුන් නිකම්ම කෘමීන් වර්ගයක් නෙමෙයි. ඔවුන් කියන්නේ වසර මිලියන 140ක් පුරා පෘථුවිය මත තමන්ගේ බලය පතුරවාගෙන ඉන්න සැබෑ සටන්කරුවන් පිරිසක්. ඔබ මේ වීඩියෝව බලන මොහොතේත් ඔබේ ගෙවත්තේ බිම් අඟලක් පාසා මහා පරිමාණයේ යුද්ධ, මහා පරිමාණයේ ගොවිතැන් සහ පුදුම හිතෙන ඉංජිනේරු ශිල්ප ක්‍රම ක්‍රියාත්මක වෙනවා. අද අපි සොයා බලමු කුහුම්බුවන් මිනිස් ශිෂ්ටාචාරයක වඩා දියුණු වෙන්නේ කොහොමද කියලා. Discover the world. Understand the universe. මිනිසා ගොවිතැන් කරන්න පටන් ගත්තේ මීට අවුරුදු 12000කට විතර කලින් කියලා තමයි. ඉපමණක් නෙමෙයි. ඔවුන් එළදෙනුන් නැති කරනවා වගේ වෙනත් කුඩා කෘමීන් ඊෆිඩ්ස් ඇති කරනවා. ඒ කෘමීන්ගෙන් ලැබෙන පැණිදියරය ලබා ගැනීමට ඔවුන් ඒ කෘමීන්ව වෙනත් සතුරන්ගෙන් ආරක්ෂා කරමින්, පෝෂණය කරමින් රැක බලා ගන්නවා. මේක නිකම්ම සහජීවනයක් නෙමෙයි. මේක අතිශය දියුණු ආර්ථික රටාවක්. කුහුම්බු ගොලක් කියන්නේ නිකම්ම පස් ගොඩක් නෙමේ. ඒ ඕනෑම කුහුම්බුවෙක් සූදානම්. තමන්ගේ ජනපදයේ පාලමකට ඉඩ මදිවුණොත් කුහුම්බුවන් දහස් ගණනක් එකිනෙකාගේ ඇඟී ඉල්ලි තමන්ගේ සිරුරුවලින් පාලමක් හදලා අනිත් අයට යන්න ඉඩ දෙනවා. මේ වගේ උත්තරීතර කැපකිරීමක් වෙන කිසිම ජීවියෙකුගෙන් දකින්න ලැබෙන්නේ නැහැ. ඊළඟ වතාවේ ඔබ බිම යන කුඩා කුහුම්බුවෙක් දෙස බලන විට මතක තබා ගන්න, ඔබ දකින්නේ නිකම්ම කෘමියට සුබ දවසක්.